Hello guys, කොහොමද? Hi! මම නරකලි විශ්වලේකා. तेरी बाहों में बिके लगे आखिर दिल के तारे बेच के सरगम पर कर दरका दे जब तक तुझे आसमां से गिरते हुए मैं तेरे तीस जंगली जहां में आया कमली की कहानी දැන් මතක් වුණා නේද? ඉතින් ඒ තමයි මම. Wow! ඉතින් මේ මගේ first YouTube වීඩියෝ එක ගොඩක් excited ගොඩක් ආදරෙන් මගේ අලුත්ම YouTube channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් ළමයි so excited මොකද මම අලුතෙන් මේ YouTube journey එක පටන් ගත්තේ. ඉතින් ගොඩක්ම මම YouTube journey එක පටන් ගන්න හිතුවේ අපේ ජීවිතේත් හරියට ස්ටෝරි එකක් වගේනේ. ඉතින් අපේ ජීවිතේ ගලාගෙන යනකොට එන හැම මූමන්ට් එකක්ම අපි මතකේ තියාගන්න පුළුවන් නම් හැම මූමන්ට් එකක්ම අපිට එකතු කරලා තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටින දෙයක් නේ. හරියට මේ YouTube videos කරනවා කියන්නේ, ඒ කියන්නේ blogging කරනවා කියලා කියන්නේ හරියට digital diary එකක් වචන කියවෙන්නේ නැහැ. digital diary එකක් maintain කරනවා වගේ දෙයක්. ඉතින් ඒ නිසාම තමයි ගොඩම හිතුවේ YouTube channel එක පටන් ගන්න ඕනි කියලා. මම මේ YouTube journey එකෙන් ගොඩක්ම හිතන්නේ මම කවුද කියලා මම මුලින්ම අඳුර ගන්නවා. මේ ගමම මේ යන ගමනේදීම කවුද කියලා අඳුර ගන්න ගම තමයි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. මගේ මේ journey එකේ මම මොන වගේ කියන්නේ මොකද as a girl කෙනෙක් විදිහට මම ජීවිතේ මගේ growth එක කියන්නේ තමන්ගේ growth එක හදාගන්න පුළුවන් තමන්ටමයි. අනිත් අයගෙන් සපෝට් එක ඕනේ, අයිඩියාස් ඕනේ. තමන් ගැන හිතමන්නේ. ඉතින් මේ යන ගමනේදී මම මගේ growth එකේ මොකක්ම හරි වෙනසක් දකින්න නම් ඔයාලට ඒක දකින්න පුළුවන්. ඒ වගේම මම ලබන ලොකුම සතුටක් තමයි මම ඔයාලගේ ජීවිතේ මොනම හරි දෙයක්, ඒ කියන්නේ මම නිසා වෙනස් වුණා නම්, ඒ කියන්නේ මොනම හරි දෙයක් මට ඔයාලට කියලා දෙන්න පුළුවන් වුණා නම්, ඔයාලගේ ජීවිතේ වෙනසක් ඇති වුණා නම්, ඒ දේ දැකලා දකින්න සතුට ලොකු සතුටක්. ඉතින් ඔයාලා හිතනවා ඇතිනේ මම ගර්ල් කෙනෙක් විදිහට මම මගේ channel එකේ මම ගොඩක්ම ස්පෙෂලායිස් කරන්නේ ගර්ල්ස් ට විතරයි කියලා. එහෙම නෑ. දෙගොල්ලන්ටම කැමති නම් බලන්න පුළුවන්. ඉතින් මොකද? ඒ කියන්නේ සමහර විට මම දැන් එක්ස්පීරියන්ස් කරන්න ගන්න දේවල් සමහර අය කලින් එක්ස්පීරියන්ස් කරලා තියෙන්න පුළුවන්. සමහර අය එක්ස්පීරියන්ස් කරලා නැති වෙන්න පුළුවන්. ජීවිතේ අපිට ලැබෙන එක්ස්පීරියන්ස් වලදී ඒකට වයසක් අදාළ වෙන්නේ නැහැ. සමහර අයට පොඩි වයසේදීම එක්ස්පීරියන්ස් කරන්න තියෙන දේවල් සමහර අයට කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙනවනේ. ගොඩක් ආදරෙන් තමයි අද මම මේ ජර්නි එක පටන් ගන්න. ඔයාලත් එක්ක පුළුවන් විදිහට මගේ ජර්නි එක ෂෙයා කරගන්න. අපි බලමු ඉතින් ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඉතින් ආයෙත් ගොඩක් ආදරෙන් වෙල්කම් කියලා කියනවා මගේ YouTube channel එකට.